ජංගම දුරකථනයෙන් කියනවා. මම ඔයාලා ඔක්කොගේම ටාර්ගට් ඉදලා මම කියනවා ඔය ෆෝන් එක හරියට පාවිච්චි කරනවා නම් ඔය ඔයාලට ඔය අවාසි එකක්වත් වෙන්නේ නැහැ කියනවා. ඔයාලා කාටද පුළුවන් ඒ ටාර්ගට් එක. මම ඔයාලට කියනවා ඔය ෆෝන් එක හරියට පාවිච්චි කරා නම් කවදාවත් ඒකේ අවශ්‍යයක් වෙන්නේ නැහැ කියනවා. ෆෝන් එකට එන නැති එක එක ඇප් වෙනවා, ගේම් වෙනවා. ඒවා ඒ කම්පැනි වලින් කරන දේවල්. නමුත් අපිට ජංගම දුරකථනය දීපු කාලේ අපි ඒක පාවිච්චි කරලා හරියනවද? නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකක්ද? ජංගම දුරකථනය දුන්නා නම් නැහැ. ඒකේ වාසි පැත්තට විතරක් ගන්න. ඔයාලා දැන් මෙහෙම හිතන්න. ඔයාලා යනවා හොලකට. හොලට ගිහිල්ලා එහා පැත්තෙන් තියෙනවා සාමාන්‍ය අපි අම්මලා නම් කරන්නේ හොඳ පොන්චි. හොඳ ඒවල් දිගේ ගන්නේ අපි. කවුරු කියන්නේ सामान्य यहाँ පැත්තෙන් කියනවා හොඳ අලුත් බොන්චි මේ පැත්තෙන් කියනවා සාමාන්‍ය බොන්චි හොඳයි නමුත් නරක වෙලා ටිකක් තියෙනවා අපි අනිවාර්යෙන් එහෙනම් අර හොඳ බොන්චි එකෙන් කිලෝ එකක් ගන්නවනේ ඒ අපි නරක එකෙන් ගන්නෑ ඒ වුණාට අපිට බැයිද අර ගත්තු බොන්චි කිලෝ එක වෙනුවට කිලෝ දෙකක් අරගෙන ඒකේ හොඳ ටික ගන්න බැයිද පුළුවන් එහෙනම් අපේ ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා අපි හරියට හඳුනගත්තේ නැති දේවල්. ෆෝන් එකක් දීපු කාලේ මොනවද තේරෙන්නේ. ඔයාලා නිකන් හිතලා බලන්න.